සමත් මොකද කල්පනා කරේ? නෑ මං කල්පනා කරේ අසංක දැන් දුරකථන නැමතුම් කීයක් අර අපේ පිළිගැනීමේ අංශයට ඇවිල්ලාද කියලා. ඒ කියන්නේ ධර්මයේ විකෘති කරා කියලා. එහෙමනේ වෙන්නේ. ඔව් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලංකාවේ පිළිම වහන්සේ නමක් ඉදිකරා කියන ඉතිහාසයේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලෙට දිව යනවා. ඒ ඉතිහාසය එහෙම තැන්වල සඳහන් වෙනවා. හැබැයි අපිට මතකයි කනිෂ්ක රජුරුවන්ගේ කාලේ තමයි හරියට සාක්ෂියක් තියෙන්නේ ලංකාවේ පිළිම වහන්සේ නමක් ඉදිකලාය කියලා. ශාසන ඉතිහාසයේ අසංග බුදු පියාණන් වහන්සේ කිසිම තැනක අනුදැන වදාලේ නැහැ පිළිමයක් ඉදි කරන්න කියලා. හැබැයි එපා කියලාත් නැහැ. නමුත් උන්වහන්සේ අනුදැන වදාලේ සිරිපා ගල්වඩුවාට සිරිපා කොටලා ගල්වඩුවා මොකද කරන්නේ? සිරිපා දෙක සිරිපා කොටාපු ලකුණ බුදු පියාණන් වහන්සේ ගාවට අරන් ගිහිල්ලා පාද ස්පර්ශය කරගෙන ඇවිල්ලා ඒක අති උත්තම බුදු පියාණන් වහන්සේට කරන වන්දනාවක් හැටියට තියලා බඳුම් පුදුම් කරන්න පටන් ගත්තා. මේක තමයි බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලේ. නමුත් අර ඔබ කිව්වාසේ ක්‍රිස්තු वर्ष 80 ගණන් වල වන විට කනිෂ්ක රජතුමාගේ කාලේ මේ පිළිම හදලා පිළිම කලාවක් එළියට එනවා. කෙසේ වෙතත් දැන් අර මං කිව්වේ දුරකථන නැත්නම් කීයක් ඇවිල්ලාද කියලා. දැන් ඔය ධර්මයේ විකෘති කිරීමක් නෙවෙයි. අපි හැමදාම අර එක තැනක අපේ සිතුවිලි ටික කොටු කරගෙන ඉන්නවා කියලා කාට හරි කියන්න පුළුවන්. හරි. අපි ඉතිහාසයට යනකොට සාමාන්‍ය ඉතිහාසය එහෙම නැත්නම් පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන තැන් රකින්නට අපේ රටේ මේ ඕනෑම රටක ඉන්නවා වක්කියුතු ආයතනයක්. වක්කියුතු ආයතන. හැබැයි එහෙම අයටත් හරිහැටි ඇස නොගැටුණු තැන් වෙනස අපිට ඇස ගැටෙනවා. අර ඈතින් පේන්නේ බෙරගල කඳු වැටිය. මේ ඇත්තටම රෑකට වගේ ආව නම් හපුතලේ නගරයත් බලා ගන්න පුළුවන්. ඊතරම්ම සුන්දරයි මේ භූමිය. එතකොට මේ තියෙන්නේ මේ කූරගල කඳු වැටිය. කූරගල කඳු වැටිය තමයි ත්‍රිසිංහලේ රුහුණු රට වෙන් කරන සීමාව. එතකොට කූරගල පිළිබඳව විවිධ ආందోලනාත්මක අදහස් උදහස් වර්තමානයේ වන විටත් මතුවලා තියෙනවා. එහෙත් කූරගල යනු අතිශය පරම පූජනීය පුදබිමක්. දැන් මේ බුදුගල ඓතිහාසික පූජා ස්ථානයට පැමිණි විට අපට එන්න පුළුවන් ඉහළම ස්ථානය තමයි මේ ස්ථානය. මේ පුදබිමේ උපරිමය මේ. උපරිම ස්ථානයේ ඉදි කරලා තියෙන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ නමක්. එතකොට මෙතෙන්ට ආහම මේ අවට හාත්පස අතිශය සුන්දර විදිහට දැක බලා ගන්න පුළුවන්. ඇත්තටම දැන් බුදුදහම තියෙන්නේම සෝබා දහමත් එක්කනේ. බුදුහාමුදුරුවෝ සියලු දහම් කරුණු මුසු කළේ සෝබා දහමට. සෝබා දහමත් මෙතෙන්ට ආහම දහමත් එක්කම අපිට විඳ ගන්න පුළුවන්. අර ඈතින් කතරගම සීමාව අපිට බලන්න පුළුවන් වෙනවා. මේ වටේම තියෙන්නේ නෙතට අතිශය මනරම් දසුණක් ගේන රමණීය කඳුපන්ති. එතකොට මේ මහ පොළොව ශාස්ත්‍රීය කරන කඳුපන්ති. මේ භූමිය පිළිබඳව විවිධ ඓතිහාසික කරුණු කාරණා අද සම්මතයේ සඳහන් වෙලා තියෙනවා. මේ බුදුගල රක්ෂිතය තුළ පුරාවිද්‍යා කැණීම් සැලකිය යුතු මට්ටමකට සිද්ධ වෙලා නැහැ. දැන් අපි ඔබට පෙන්නනවා මේ එහා පැත්තේ තියෙන්නේ බුදුගල පුරාවිද්‍යා රක්ෂිතය. එතනද පදහානකරයක් තිබුණාට එතනද නිවැරදි කැණීමක් සිද්ධ වෙලා නැහැ. නමුත් මේ භූමිය අතිශය පූජනීය භූමියක් බවට යම් යම් සලකුණු මේ භූමියේ තියෙනවා. අතිශය පූජනීය භූමියක් බවට. එහෙමනම් ඒ සලකුණු මොනවාද කියන එක අප මේ භූමියේ ඉඳන් සොයාගත යුතු වෙනවා. සෝතාපන්න ඵලයට පත්වෙන කෙනෙකුට බුදුගල ඉතා පහසුවෙන් ඒ ඵලයට පත්වෙන්නට අවශ්‍ය පරිසරය තියෙනවා. බුදුගල ඊතරම් පූජනීයයි. බුදුගල පරම පූජනීයයි. දැන් බුදුගලට ආවිත බුදුගල කතා නොකරන ඈත ඉතිහාසයක් පිළිබඳව තොරතුරු කියාපාන ප්‍රමුඛතම සාධකය තමයි මේ තියෙන්නේ. මේ ශිලා කුට්ටිය අතිශය පූජනීයයි. මොකද්ද මේ ශිලා කුට්ටිය මත නිර්මාණය කළා තියෙන්නේ? මේ කළු ගල මත නිර්මාණය කළා තියෙන්නේ කැටයමක්. මේ කැටයමේ තියෙන්නේ පරවුණු නෙළුම් පුෂ්පයක්. පරවුණු නෙළුම් මලක්. එතකොට ලංකාවේ මේ ආකාරයට නිර්මාණය වූ පරවුණු නෙළුම් මල්
සහිත කැටයම් දෙකයි තියෙන්නේ. එකක් තියෙනවා මේ බුදුගල පුරාවිද්‍යා රක්ෂිතේ. තව එකක් තියෙනවා මානයව කන්ද පුරාවිද්‍යා රක්ෂිතේ. එතකොට මේ පරවුණු නෙළුම් මල සංකේතවත් කරන්නේ මොකද්ද? ඇයි මේ නෙළුම් මල පරවෙන්න කොටලා තියෙන්නේ? නෙළුම් මල පිපෙන්න කෙටුවේ නැත්තේ ඇයි? කැටයමෙන් නෙළුම් මල පිපෙන ස්වභාවයයි නැත්තේ. මේ නෙළුම් මලෙන් කියනවා අතිශය පරම පූජනීය වස්තුවක වියෝග. පරම පූජනීය වස්තුවක අහිමිවීම මේ නෙළුම් මලෙන් කියනවා. එතකොට අපි දන්නේ නැහැ ඒ කවුද කියලා. නමුත් අතිශය පරම පූජනීය ලෝකෙටම එක්කෙනෙක් වෙන්න පුළුවන්. ලෝකෙටම දෙන්නෙක් වෙන්න පුළුවන්. ඊතරම් වූ පූජනීය කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් උදෙසා පමණයි මෙවැනි කැටයමක් නිර්මාණය කළා බුද්ධාදි කාලයේ හෙළයන් මෙවැනි කැටයමක් නිර්මාණය කළා කියාපෑවේ. එහෙමනම් මේ කැටයමෙන් වර්තමාන අද සම්මතය අපි කතා කරන දේට වඩා ඉතිහාසයට ගියපු මහා දැවැන්ත කතා නොකරන යටගියාවක් තියෙනවා. ඒ යටගියාව අපි සොයමු කියන යෝජනාව විතරක් අපි මේ කැටයම ළඟ ඉඳන් ඔබට යෝජනා කරනවා.